උදේම කිරි එකත් අරගෙන මම යන්නේ සීයාගේ කාමරේට. මේ කාමරේ ඉඳන් බලනකොට ජනේලෙන් එළියේ හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. තනිකරම ගස් තියෙන්නේ පැත්තේ කැලෑ වගේ. ඉතින් උදේට සාමාන්‍යයෙන් මම කිරි එක බිබී මෙතන ඉඳන් තමයි එළිය බලාගෙන ඉන්නේ. ওই වැස්ස වෙලාවක් හොඳටම වහිනවා. මේ කාලේ ඇවිල්ලා අඹ සීසන් එක. ඉතින් හැමදාම උදේට කිරි එක බීලා මං සාමාන්‍යයෙන් යනවා අඹ ඇහිඳින්න. මේක රට අඹ ගහක්. අපේ ගේ ඉස්සරහා අඹ ගස් දෙකක් තියෙනවා ලොකු. සාමාන්‍ය අඹ ගෙඩි 10ක් 15ක් අතර හැමදාම උදේට වැටලා තියෙනවා. දැන් මේ ඇවිදගෙන යන්නේ ලොකු පඳුරක් ගාවට. මේ පඳුර අස්සට අඹ ගෙඩි වැටුනහම හොයාගන්න කොහොමවත්ම බෑ. ඒ කියන්නේ ඒක ලොකු පඳුරක්. මම දැක්ක එතන අඹ ගෙඩියක් වැටලා තිනා. ගොඩක් වෙලාවට මේක අස්සට වැටෙන අඹ ගෙඩි ගන්න බැරිව එතනම අර මේ නරක් වෙලා යනවා. මේ ගෙඩිය ගන්න පුළුවන් හින්දා මම ඒක අත දාලා ගත්තා. ඔයාලට පේනවා ඇති තව අර එහාටම වෙන්න තව අඹ ගෙඩියක් වැටලා තියෙනවා. අද දවසේ අඹ ටික එකතු කරලා එහෙම තිබ්බට පස්සේ මම සාමාන්‍යයෙන් අඹ ගෙඩි 2-3ක් විතර කලින් දවසේ ෆ්‍රීසර් එකට දාලා තියෙනවා. ඊට පහුවෙනිදා මේ ජූස් මොනවා හරි හදන්න. දැන් මේ ගත්තේ පරණ ඊයේ වගේ තිබ්බ අඹ ගෙඩි මම ෆ්‍රීසර් එකට දාලා තිබ්බේ. ඒව අරගෙන තමයි ජූස් එක හදන්න ගන්නේ. මොකද එතකොට අර අඹ ගෙඩිය හයිය නෑ ගොඩක්. ඉතින් ඒක බ්ලෙන්ඩර් එකට දාලා උදේම ජූස් බොනවා මේ ටිකේ අඹ තියෙන හින්දා. අද මම කරන්න ඕන වැඩ ටික මේ ලියන්න හදන්නේ. උදේට මේ දැන් වෙසක් එකත් ළඟ හින්දා වෙසක් කූඩු හදන ඒවයි මම ක්ලාසස් කරනවා. ක්ලාසස් වල මම නෝට්ස් හදන ඒවා ටික තමයි දැන් මම මේ කරන්නේ. උදේම මල් කඩලා පහන තියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් මම සමහර දවස්වලට මට උදේට පහන තියන්න මිස් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට හවස තමයි මට දවසේ ගත්තාම උදේ හවසයි උදේ මග ඇරුණොත් අනිවාර්යයෙන්ම මම හවසට තමයි සාමාන්‍යයෙන් පහන තියන්නේ.
මම මෙතන ක්ලාසස් වල නෝට්ස් හදාගෙන තමයි හදන්නේ. ඔයාලා දන්නව ඇති මම ඉංග්‍රීසි ක්ලාසස් කරනවා. දැන් මම මෙතන හදන්නේ ග්‍රැමර් පාර්ට්ස් ටික මේ සතියේ මම ක්ලාසස් වල කවර් කරන ග්‍රැමර් පාර්ට්ස් ටික ග්‍රේඩ් වයිස් වෙන වෙනම ලියාගන්නේ. මම සාමාන්‍යයෙන් ක්ලාසස් වල ලෙසන් එකට අදාළව ඇක්ටිවිටීස් ඔක්කොම එකම පොතක ලියා ගන්නවා. ඊට පස්සේ ඒක මම කම්ප්ලීට් කරපු දවස් ඒක මම කම්ප්ලීට් කරන කොච්චර කල් ගත්තද ඒ හැමදේම මම මේ පොතේ තමයි නෝට් ඩවුන් කරගන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර පිටිපස්ස ගොඩාක් වහින වෙලාවක තමයි මේ. හරිම ලස්සනයි. කියන්නේ තනිකරම කැලෑ වගේ හින්දා ලස්සන වීව් එකක් තියෙන්නේ. මෙතන පිටින් පස්සෙන්ට වෙන්න පොඩි ඇලකුත් යනවා. වෙසක් එකට කූඩු අලවන විදිහ සාමාන්‍යයෙන් ගෙදර අපි වෙසක් කූඩු හදලා ගෙදරම අලවනවා. ඒ වුණාට දැන් මේ පාර අපි කඩෙන් ගෙනල්ලා තමයි ඇලෙව්වේ. අපිට වෙලාව මදි වුණා කූඩු හදාගන්න. මම මේ දැන් කරන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක්. සාමාන්‍යයෙන් සතියේ දවස්වලට මම එක ක්ලාස් එකයි කරන්නේ හවස් වරුවට. ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් හරි ඕනම ක්ලාස් එකක් ගෲප් එකක් වුණත් මම පැය 2යි කාලක් පැය 2කමාරක් වගේ කාලයක් කරනවා ක්ලාසස්. මේ තමයි අපේ ගාඩියන් කූනි. හරිම ස්වීට් මෙයා. මෙයාට හිටියා මෙයාගේම තව යාළුවෙක් චෙස්ටර් කියලා. ඒ දෙන්න හැමතිස්සෙම එකටමයි හිටියේ එකටම සෙල්ලම් කරලා කොහොම හරි චෙස්ටර් දැන් මාස එකමාරකට විතර උඩදී නැති වුණා ඇක්සිඩන්ට් එකක් වෙලා. මෙයා හරිම ડિප්‍රෙස් වෙලා ඉන්නේ. ඉතින් දැන් යාට සෙල්ලම් කරන්න කවුරුත් නෑ. එයා හරි මම රෑටත් සමහර වෙලාවට මගේ ක්ලාසස් වල නෝට්ස් හදනවා. මම ඕලෙවල් වලටත් ක්ලාස් කරන හින්දා එතකොට ඒ ළමයින්ට ඕන කරන නෝට්ස් පේපර්ස් හදනවා. සමහර වෙලාවට මම මගේ පාඩම් වැඩත් කරගන්නේ රෑට.
අදට වීඩියෝ එක එච්චරයි එහෙනම් බයි.